කියලා කියන්නේ. යෝ දුක්ඛස්ස පජානාති ඉදේව කය මත්තනෝ පන්න භාරං විසංයුත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං. තමාගේ සසර දුක මෙහිම අවසන් වන බව දනීනම් මෙනවින් යමෙක් කෙලෙස් බර බැහැර කළ එක් නොවන ඒ කිසිවක ඒ කෙනා ගැන මම හඳුන්වා දෙමි බමුණු යන නම. තමන්ගේ සංසාර දුක මේ ජීවිතේම අවසන් වෙනවා කියලා යම් කිසි කෙනෙක් මනවින් දැනගෙන ඉන්නවා නම් ඒ කෙබඳු කෙනෙක්ද? ඒ රහතන් වහන්සේ නමක්මයි. කෙලෙස් බර සම්පූර්ණයෙන්ම බැහැර කරපු. කෙලෙස් බර කියලා කියන්නේ පින්වතුනේ මේ ජීවිතවල ලොකුවටම තියෙන බර. සාමාන්‍යයෙන් අපි අපේ බර නම් තරාදියක නැගලා කිරනවානේ. අපි මගේ බර එක්ක 40 ගානයි එක්ක 50 ගානයි එක්ක මෙච්චරයි කියලා අපි අපේ බර බලනවා. තරාදියට පුළුවන් අපේ ඇඟේ බර පෙන්වන්න. කෙලස් බර පෙන්වන්න බෑ. කෙලස් බරවල් පෙන්වන තරාදි තිබ්බොත් එහෙම අපි ඒ තරාදි වලට නැගෙද්දි තරාදි කැඩිලා යයි. එච්චර මේ සංසාර ගමනේ කෙලස් පුරවාගෙන අපි ඇවිල්ලා තියෙන්නේ. කෙලස් පුරවාගෙන ආපු සංසාර ගමනක බුදු කෙනෙකුගේ ධර්මය අහලා කෙලස් බර බැහැර කළා නම් ඒ කෙලස් කිසිවක එක්කෙන්නේ නැත්නම් ආන්නේ රහතන් වහන්සේට තමයි කියන්නේ පින්වතුනි හැබෑම බ්‍රාහ්මණයා හැබෑම ශ්‍රේෂ්ඨයා හැබෑම උසස් ජීවිතේ